ඔන්න ගයිස් අද සුපිරිම වැඩක් කරගෙන යන්නේ. ඉතින් අම්මයි අපි සෙට් එක එකතු වෙලා දොදොලයක් හැඳි ගන්න ගමන් තියෙන. ඉතින් මේ දොදොලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉතින් අම්මා තමයි දන්නේ. ඉතින් අම්මි කොහොම මොනවද මේකට දාගත්තේ? ඉතින් ඒ අතරේ දැන් පොල් කිරි පොඩ්ඩක් මදි වෙලා ආය අපේ මේ නෝනා පොල් ටික ගාන ගමන් තින්නේ. ඉතින් ඇත්තටම මේ මාරම ආතතියක් අද තියෙන්නේ. ඉස්සෙල්ලා කරගන්න ඕන දේවල් ඕව ඈ. තාම හැඳි ගන්න දෝනි පටන් ගත්තේ නැහැ. හැඳි ගන්න තව පස්සේ තියෙන්නේ. ලේසි ටික කරගෙන අම්මාත් ටික අම්මලාට වාර දුන්නා. හා. ඉතින් බලමු ලස්සන බ්ලොග් එකක් බලමු. ඉතින් දාන්නම් දොදොල් කන විදිය දාන්නම්. ඉතින් ඔයා ගාලා දෙන්න මෙයා මිරි කන්න. කොච්චරද දැම්මේ අම්මා? කියන්නෝ? ආලුණු 4යි. හා. සීටි සීනි කිලෝ 2යි. හා. පොල් ගෙඩි 12යි. පොල් ගෙඩි 12යි. දොදොලේට අවශ්‍ය කරන ද්‍රව්‍ය දෙකම අම්මා කිව්වේ. ඉතින් පොල් ගෙඩි 12යි හාල් හුඬු 4යි. ඒ කියන්නේ මේ පෙඟෙන්න දාලා කොටාගත්ත හාල් හුඬු 4යි. ඉතින් සීනි කිලෝ 2යි නේ. සීනි කිලෝ 2කින් ලස්සන දොදොලයක් හැඳි ගන්න යන්නේ. ඉතින් කළු දොදොලේ තාම වැඩේ පටන් ගත්තා විතරයි. ලස්සන වැඩේ කරගෙන යනවා. ඉතින් අම්මා තමයි හැඳි ගන්නේ. හැඳි ගාලා බලමු. දොදොල් කියන්නේ ඉතින් දොදොලේ ලිපේ තිබ්බ වෙලාවෙ ඉඳලා පොල් කිරි ටික මේ දොදොලේ තිමට බානකම්ම හැඳි ගන්න තමයි දෙන්නේ. ඉතින් බුදුන් තමයි හැඳි ගන්න දෙන්නේ. මෙහරලා හිතේන රටකට ගන්න. පප්පා කොයි වෙලාවෙත් ඉතින් හැඳි ගා තමයි ඉන්න දෙන්නේ. බලමු ඉදිරියට දොදොල කොහොම වේද කියලා. ඉතින් මගේ ෆස්ට් ටයිම් මේ දොදොලේ මස්සිරාජ් සරම කරේ ඈ ඉතින් දොදොලේ පදමට එන ගමන් දෙන්නේ. ඉතින් අපේ කට්ටිය දොදොලේ නෑ කෝලා බෑ. නටන්න ඉහුණද? ඉහුණ කකුලට. ගයිස් දැන් වෙලාව කීයද? වෙලාව 7:00. ඉතින් අපි පටන් ගත්තේ හැන්දෑවේ 4:05ට නේ. 5:00ට අයමර පැය දෙකක් ඉස්සෙල්ලා තාම කරු ගානවා. ඉතින් දොදොල් කනවා කිව්වට බෑ. ඒක මාරම ආතල්ලයක් තියෙනවා දොදොලේ. කෑමත් එපා වෙනද? ඉතින් මම කියන්නේ දොදොල් කඩෙන් ගන්න කියලා. කඩෙන් ගන්න දොදොල් මේ ඒත් ඉතින් සාධාරණ ගාණක් දීලා ගන්න. මොකද මාර විදිහට දුක් විඳිනවා මේ දොදොලයක් ඇඳි ගන්න ඕන මිනිස්සෙක්. ඉතින් ඒකත් ගිහිල්ලා කුණු කොල්ලට නම් ඉල්ලන්න එපා. ඉතින් අපි අන්තිම වෙනකන් ඉන්න වීඩියෝ එකේ එන්න ගයිස්. ඉතින් පැය 3ක මෙහෙයුමක් මේ වෙනකොට දොදොලේ සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් ඔන්න 5:00ට පටන් ගත්තේ. ඉතින් කරු ගහලා හරි අමාරුයි. මේ මගේ පැණි කටු දෙකම තියෙනවා. ඉතින් ඔන්න ලස්සන බ්ලොග් එකක් දැම්මා දොදොලේ කළු දොදොලි. කළු දොදොල් හරි රහයි. කාලා බලන්න. ආසයිද? දෙකයි මම කනවන කළු දොදොල්. ඉතින් ජය වේවා හැමෝටම. ලස්සන බ්ලොග් ටිකක් තියෙනවා. ඉතින් මේ සැරේ බලන්න. ඉදිරියටත් අපි දාන්නම්. දොදොල් හදන්න ඉතින් අපි භාවිත එපා. මේ වගේ තලපත්තක් ඕනේ, ලොකු තාච්චියක් ඕනේ. ඉතින් අල්ලන්න පොඩ්ඩක් මෙහෙට. දොදොල් හදන්න එපා. කඩේ කඩේ. දොදොල් හදන්න ඕන නම්
ගන්න ද්‍රව්‍ය තමයි මම නම් කියන්නේ කෙලින්ම ලේසි වැඩේ කඩේ. කැකුළුහල් හුඬු 4ක් දාගෙන ඉතින් ඒක ටික කොටාගෙන ඒකේ පිටි ටිකයි ඒ වගේම රටකජු සව් අය පොල් ගෙඩි 15යි අය මං කිව්වා වගේ හාල් හුඬු 4ක හාල් පිටි ඕනේ ඒ වගේම අය හකුරු වේවිච්ච පොල් ටිකක් දාගන්න හොඳ වේවිච්ච පොල් එක ඉතින් එච්චර තමයි ඉතින් ඊට පස්සේ ඉතින් පැය 3-4ක් හොඳට කරු ගන්න. වැඩි විතරමක් නැහැ. එහෙනම් ජය වේවා හැමෝටම. ඉතින් අපි සෙට් එක ගියා වෙනවනේ. දැන් ඉතින් බාණ්ඩය ලෑස්ති. වැඩිම මහන්සිනේ අපේ ධෝනි. ඉතින් එයා තමයි ගොඩක් මහන්සිනේ මෙතන මේ ආපු වෙලාවේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවසාන වෙනකම් මෙතනට වෙලා ඉඳගෙන මහන්සි වුණා. ඉතින් මරු ආදරේ හැමෝටම ජය වේවා. අර මොකද්ද තියත් ඇටි යයි වගේ